මේ මම පැළ කරන්නේ හයිබ්‍රිඩ් කරවිල වර්ගයක්. අපි බලමු මේක ඉතින් පැළ කරලම තමයි බලන්න වෙන්නේ කොහොමද පළදාව ගන්න මේ කොහොමද පළදාව එන්නේ කියලා. මේක ඇවිල්ලා මේකත් හයිබ්‍රිඩ් එකක්. මේක අමු මිරිස් එකක්. මේක MICH කියලා ප්‍රභේදයක්. මේකත් බලමු ඉතින් කොහොමද පළදාව කියලා ඉඳලා. මේකත් හයිබ්‍රිඩ් වර්ගයක්. මේක මාළු මිරිස් එකක්. මේකෙන් මම පැළ දෙකක් ගෙනාව බලන්න මේ කොහොමද කියලා. එතකොට මේ තියෙන්නේ මේකත් හයිබ්‍රිඩ් පැළම තමයි. මේ මම බීජ මේ ගෙදර බීජ පැළ කරලා තියෙන්නේ මේවා. මේක තියෙනවා මේ ওই දෙපැත්තට වෙන්න තියෙන්නේ වර්ග දෙකක් තියෙන්නේ. ඔය මම ගත්ත එක ඕක මේ අර කියන්නේ අර බෝල වම්බටු එක දම්පාට බෝලේ වගේ හැදෙන්නේ. චීන වම්බටුද කොහෙද කියලා කියන්නේ. ඒ ඕක තමයි ඔය තියෙන්නේ. ඕකේ එහා පැත්තේ තියෙන්නේ ලකි ග්‍රීන් කියන ප්‍රභේදය. ඒත් වම්බුටු ජාතිය ලකි ග්‍රීන් කියලා ඔයාලා සමහර කට්ටියකට දැකලා නැතුව ඇති. මේ කොළ පාට ලොකු වම්බුටු කරලා තමයි හැදෙන්නේ. මම ඒක නම් මම පැල කරලා තියෙනවා මේ ලකි ග්‍රීන් වම්බුටු එක. වීඩියෝ එහෙම දාලා ඇති. ඔයාලා බලන්න. හොඳ ඒකත් හොඳ අස්වැන්න හැදෙනවා. ඒකේ මේ හොඳ පැලයක් ඒක හයිබ්‍රිඩ්.